පෑන උස්සන්න නැතුව සරල රේඛා 4කින් යා කරන්න. පටන් ගන්න දැන්. හරි ඊළඟ එන්න. ඉරි. එක්කෙනෙකුට එක අවස්ථාවයි. පෑන උස්සන්න නැතුව 3යි ආයාට බෑ ෆේල්. ඊළඟ එක්කෙනා පොඩක් වෙනස් විදියට හිතන්න. ඒත් බෑ ඉරි 5යි. ඔව් වැරදි. ඊළඟ එක්කෙනා එන්න. සරල රේඛා 4යි. පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න. හරි ඒත් බෑ 4 ඉවරයි. බෑ නෑ කමන්නේ දෙන්නකෝ. බෑනේ. හරි වැරදි. ඊළඟ එන්න. ළමයි ඕනනම් මේ රේඛාවලින් පිටට යන්න පුළුවන්. පිටින් තමයි ඔක පටන් ගන්න තියෙන්නේ. දැන් 3යි. ඒත් බෑ. ඒත් බෑ. 5යිනේ. තාකවුද උත්සාහ කරන්නේ? ඔව්. එක උඩ අඳින්න පුළුවන් කමන්නේ. එක උඩ කැපිලා යන්න පුළුවන් කමන්නේ. හරි ඊළඟ එන්න. දැන් එයාගේ වාර ගන්න ඒත් බෑනේ. ඔව් ඒ වගේ තමයි ක්‍රමයක් තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. දැන් 3යි. ඒත් බෑ. ඔයාගේ එකක් වැඩි. එක එකක් වැඩි වුණා. එකක් උඩ දෙපාරක් ගියා. නෑ එහෙම එකම රේඛාව කැපිලා යන්න පුළුවන්. දෙපාරක් ඒ දිගේ යන්න බෑ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ගොඩක් දුරට ඔයගොල්ලෝ ලඟ වුණා උත්තරේට. හරි බලා ගන්න මම ඇදලා දෙන්න.